කොහොමද යාළුවනේ මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ විෂන් බෝඩ් එකක් හදාගන්න විදිහ ගැන. විෂන් බෝඩ් එකක් ගැන අහලා තිබ්බට ඒක හරියටම හදන්නේ කොහොමද කියලා ඔයා දැනටමත් දන්නේ නැතුව ඇති. විෂන් බෝඩ් එකක් අපි හදන්නේ අපේ ඉලක්ක, හීන, අරමුණු වලට යන්න ඉන්ස්පයර් එකක්, මොටිවේෂන් එකක් ඇති කරගන්නයි. විශ්ව ආකර්ෂණීය නීතිය අනුව ගත්තොත් ඔයා අනාගතේ ලබා ගන්න බලාපොරොත්තු වෙන දේවල් ඔයාටම ආකර්ෂණය කරගන්න තමයි විෂන් බෝඩ් එකක් අපි හදන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට ගැලපෙනම විෂන් බෝඩ් එකක් පහසුවෙන් සරලවම හදන්න ඕනි විදිහ වගේම ඒකට කරන්න ඕනි නොකරන්න ඕනි දේවලුත් ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඉක්මනට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ විෂන් බෝඩ් එක අවුරුද්ද පටන් ගන්නකොටම හදන්න ඕනි කියලා නියමයක් නැහැ. ඔයාගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න හරි වෙනස් වෙන්න ඕනි කියලා හිතන ඕනම වෙලාවක ඔයාට හදන්න පටන් ගන්න පුළුවන්. මේක සරලවම වගේම ඔයාව ඉන්ස්පයර් වෙන විදිහට පිළිවෙලට හදන්න. ඒ වගේම තමයි දැක්ක ගමන් ඔයාව මොටිවේට් වෙන විදිහ පින්තූර තමයි මේකට ඔයා තෝරගන්න ඕනි. මේක ඔයාගේ යටිහිතේ විෂුවලයිස් වෙන්න ඕනි හින්දා මේක ඔයාට හොඳට පේන තැනක තියන්න. මේක අවුරුද්දකටම හරියන්න හදන්න ඕනි කියලා නියමයක් නැහැ. ඔයාට පුළුවන් මාස 6කට අවුරුදු 2කට හරි මුළු ජීවිත කාලෙටම ඔයා ලබා ගන්න බලාපොරොත්තු වෙන ඉලක්ක වෙනුවෙන් හදන්න පුළුවන්. මෙතෙන්දී ඔයාගේ අරමුණු ටික මම මේ ලියන එක්සැම්පල් එකේ වගේ තීම්ස් ටිකකට බෙදා ගන්න ඕනි. ඊට පස්සේ ඒ තීම්ස් වලට අදාළ අරමුණු ටික හරි ඔයා අනාගතේ කරන්න කැමති වෙන්න ඕනි දේවල් ටික ලියා ගන්න. ඊට පස්සේ ඔයාගේ අරමුණු වලට අදාළ පින්තූර හොයා ගන්න ඕනි. මෙතෙන්දී ඔයාට Google හරි Pinterest හරි පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයා පින්තූර තෝරගද්දී ඒව දැක්ක ගමන් ඔයාව මොටිවේට් වෙන, ඉන්ස්පයර් වෙන පින්තූර තෝරගන්න. ඒකෙදි ඒක අරමුණකට පින්තූර 2-3ක්වත් හොයා ගන්නවා නම් ගොඩක් හොඳයි. මේ විදිහට වෙන වෙනම සර්ච් කරලා පින්තූර හොයා ගන්නවා වගේම Pinterest එකේ හදපු විෂන් බෝඩ් වල පින්තූර ගන්නත් පුළුවන්. හැබැයි ඔයා ඒව තෝරගන්නවා නම් ඔයාගේ අරමුණු ටික තියෙන ඒවම ගන්න. මොකද ඔයාගේ අරමුණු ටික විතරක් තියෙන ඒව නැති වෙන්න පුළුවන් නිසා. ඉස්සෙල්ලාම ඔයා තෝරගත්ත පින්තූර ටිකේ print out එකක් ගන්න. මේ විෂන් බෝඩ් එක හදන්න ඔයාට කාඩ් බෝඩ් එකක් හරි බිසල් බෝඩ් එකක් හරි ඍජු ෆෝම් එකක් වගේ දෙයක් ප්‍රමාණවත්. පුළුවන් නම් ඉස්සෙල්ලා බෙදාගත්ත තීම්ස් වල ඒව එක ළඟ අලවන්න. මොකද ඒකෙන් විෂන් බෝඩ් එකේ කලවම් ගතියක් එන්නේ නැහැ. වගේම ඔයාට දැක්කම අයිඩියා එක්කුත් ගන්න ලේසි. ඔයාට තවත් මේක ලස්සන කරන්න ඕනි නම් මං ඉස්සෙල්ලා කියපු වාක්‍ය වගේම ස්ටිකර් වගේ දිලිසෙන දේවල් එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ විෂන් බෝඩ් එක ඕනේ කෙනෙක්ට හදන්න පුළුවන්. වයස් ભેදයක් හරි කාන්තා පිරිමි ભેදයක් නැතුව කරන්න පුළුවන් දෙයක්. හැබැයි වෙන්න ඕනි ඔයාටම අනන්‍ය වෙච්ච ඔයාගේම ගෝල්ස් ටික ඇතුළත් කරලා මේ විෂන් බෝඩ් එක හදාගන්න. ඉතින් මේක හැදුවට පස්සේ ඔයා මේක මැනිෆෙස්ට් කරන්න ඕනි. ඔයා ලබා ගන්න බලාපොරොත්තු වෙන ඒ ජීවිතය ඔයා දැනටමත් ගත කරනවා වගේ මැනිෆෙස්ට් කරන්න ඕනි. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නයි යන්නේ. channel එක subscribe කරලා වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.